hirugossip.lk අමතුමා කැබිනට් එක ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවේ රහස් මහින්ද පාර්ශවයට දෙනවා කියලා ඔබතුමාට චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව කරන කටියට කරුණාකරලා ඔප්පු කරන්න කියන මට එහෙම පාර්ශවයත් එක පාර්ශවයත් එක්කම වැඩ කරන්නේ වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ මම කිසි දවසක එහෙම ජරා වැඩ කරන කෙනෙක් නෙවෙයි. කැබිනට් සංශෝධනයේදී ඔබට ඔయిత වඩා හොඳ අමාත්‍යාංශයක්, ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට වඩා හොඳ අමාත්‍යාංශයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණාද? අනේ නෑ මට මේ තියෙන අමාත්‍යාංශ හොඳටම හොඳයි. ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වුණු දුර්වලම ක්‍රීඩා ඇමති ඔබයි කියලා සතියක පුවත්පතකින් විවිධ විදිහට විවේචනය කරනවා. ඇත්තටම මොකක්ද ඒ වෛරය? මම දන්නේ ඒකගේ වෛරය වෙන්නේද කියලා මම කල්පනා කරන්නේ. මම දන්නේ නෑ මේ කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. මම අනාගතේ රටේ ජනතාව තීන්දුව කරයි මම හිටියේ යුත්තේ කොතනද කියලා. අනිවාර්යයෙන්. යහපාලන ආණ්ඩුවේ ඔබ හිටියට කිහිප වතාවක්ම මහින්ද මහත්මයාගේ වේදිකාවල නගිනවා කියලා ආරංචියක් තියෙනවා. කිසි වෙලාවක මම මහින්ද මහත්තයාගේ වේදිකාවල නැගලා නැහැ. හැබැයි පන්සලකදී විච්ච උත්සවයකට මීට මම හිතන්නේ අවුරුද්දකට එකමාරකට කලින් මම ගියා. මොකද මගේ ගමේ පන්සලේ උත්සවයකට. ඒ හැර මම කිසිම දවසක එතුමාගේ වේදිකාවට නැගලා නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඔබතුමාගේ තියෙන පුදුම ගෞරවයක්. ඔබතුමා කිව්වා 2020 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න ඔහුට පුළුවන් වෙයි කියලා. තාමත් ඒ ගෞරවයේ භක්තිය ඒ විදිහටම තියෙනවා. ඒ ගෞරවයේ භක්තිය ඒ විදිහටම තියෙනවා. මොකද එතුමා මේ රට නිදහස් කරගත්ත නායකයා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරගෙන ගිය නායකයෙක්. ඒ වගේම එතුමා විශාල වැඩ කොටසක් මේ රටට කරා. ඉතින් ඒ ගෞරවය මම කවදාවත් නැති කරගන්න යුතුත් නැහැ. ඉදිරියේ දෙන මැතිවරණයේදී ඔබතුමා තරඟ කරන්නේ මොන පක්ෂයෙන්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන පක්ෂයක් නෑ. ඒක ස්ථිරයි. ඒක බොහොම පැහැදිලියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා අනිවාර්යෙන් වැඩ කරනවා. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වුණේ ඔබතුමාට ලිංගික අතවර සිද්ධ වෙනවා කියලා. නමුත් මේ වෙද්දී කැබිනට් ඇමතිවරයෙක් විදියට යහපාලන ආණ්ඩුවේ ඔබතුමා ඉන්න. දැන් ඔබට ලිංගික අතවර සිද්ධ වෙන්නේ? මම එහෙම කතාවක් කිව්වේ නෑ ලිංගික අතවර සිද්ධ වෙනවා කියලා මට. ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වුණේ දේශපාලන හේතු ගණනාවක් මත. ඇත්ත වශයෙන් අපි අරන් ගිය සටන සයිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වය දරන අරන් ගිය සටනක්. ඒ සටන යම් මට්ටමකට අඩාල වුණා, පරාජයටපත් වුණා. ඉතින් පස්සේ දිගින් දිගටම ආපු කෙනෙහිලිකම් මත තමයි මම ඉතින් අයින් වුණේ. නැතුව මේ මන් දන්නේ කොහෙන්ද හොයාගත්තේ කියලා ලිංගික අතවර කොහොමවත් කාටවත් වෙලා නැහැ මට. මේ පැහැදිලි. ඉතින් මම ඒතත් එක්කනේ නෙමෙයි ඒකයි මං කියන්නේ. සුසන්තිකා ජයසිංහගේ රන් පදක්කමට මේ වෙද්දී කෝටි 25ක ලන්සුවක් ඇවිල්ලා තියෙනවා. ඒ ලන්සුව යෝජනා කරේ ඔබතුමා නෙමෙයි නේද? අනේ නෑ මම යෝජනා කරන්නේ. ජාත්‍යන්තරයට පදක්කම් විකුණන්න බැහැ කියන නීතිය සම්පාදනය කරන්න ලෑස්ති වෙනවනේ. නමුත් ඊට කලින් සුසන්තිකා ඉක්මන් වෙයි කියලා හිතෙන්නේ නැහැ. මං සුසන්තිකා ගැන කතා කරගෙන නතර කරලා තියෙන්නේ. ඉතින් තවදුරටත් සුසන්තිකා මේ මගේ ලෝකේ මේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක ක්‍රීඩා අමාත්‍යාංශයට බලා ගන්න පුළුවන් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක එතුමේ බලා ගන්න එකයි තියෙන්නේ. මම ඒක නිසා එතුමේ ගැන කතා කරන්න සූදානම් නැහැ. ඔබතුමාට මේ විදියට ප්‍රශ්න හදි කේන්ති යන්නේ එහෙම නැහැ. අනේ නෑ මට කිසිම කේන්තියක් යන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්න හදි කේන්ති යන දේශපාලකයන් ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඒක ඉතින් එක්කෙනාගේ තියෙන මානසික තත්ත්වයන් එක සිද්ධ වෙන දෙයක්. මට එහෙම මානසිකත්වයකින් මම වැඩ කරන්නේ නැහැ. මම හොඳට hina වෙලා කතා බහ කරලා වැඩ කරන්නේ. තරහ යන අවස්ථාවක් නැතුව නෙමෙයි. හැබැයි ප්‍රශ්න වලින් තරහ යන්න ඕනේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔබතුමා රටම කැමති මහ ඇමති. නමුත් රටම කැමති ක්‍රීඩා ඇමති වෙන්න බැරි වුණේ ඇයි? ඒක තමයි අනාගතේ තීරණය වෙන්නේ. තව අවුරුදු දෙක තුනක් තියෙනවා ඒක වෙන්න. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට. යහපාලන ආණ්ඩුවත් එක්ක ඉස්සරහට මොනවද ඔබතුමා කරන්නේ? අපි පළවෙනියෙන් ඉස්සෙල්ලම මේ අවුරුදු දෙකට පස්සේ යහපාලන ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි යුද්ධ කියලා ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ. ඒක ගන්න ඕනේ අපේ මධ්‍යම කාර්ය සභාව හරහා ගන්න තීන්දුවක් කරා. ඉතින් එතනින් පස්සේ ඉදිරියට ක්‍රියාත්මක වෙනවා නම් අපි රටට වැදගත් වෙන රටේ ජනතාවගේ පැත්තෙන් ගන්න තියෙන නිවැරදි තීන්දුව ටික අරගන්න අපි මහන්සි වෙනවා. hirugossip.lk